මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ගණිවව පුරාණ රාජමහා විහාරාධිකාරී නිකවැරටිය සමාදාර පිටියේ පිරිවෙන් ආයතනාධිපති කත්නෝරුවේ සිරිධම්ම විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේට මෙතෙන් සිට විහාරස්ථානයේ අපවත් වී වදාළ සියලු මහා සංඝරෝණට පුණ්‍යානුමෝදනා කිරීමක් සිව්පේරුවේ දායකාරකාදී පින්නතුන්ට ඒ වගේම පින්නතුන් නමින් දැන් සමුගත සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමත් මේ පැමිණි හැම දිනාටම ආශිර්වාද පිණිසත් මේ ධර්ම දේශනාව මෙතන සිට අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කර වදාරන හැටියට තෙරුවන් සරණයි හැම දිනම සාදුනාද පවත්වමු. සාදුකාරයක් දෙන්න. තුන් පාරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, නිශ්ශබ්ද වෙන්න.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. හොඳයි. ඓතිහාසික කසාගල පුරාණ රාජමහා විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පන්සලේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසරයි. අපේ ගරු හිටපු අමාත්‍යතුමා ඇතුළු මේ ස්ථානයට පැමිණුණු සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනි, ඓතිහාසික කසාගල පුණ්‍ය භූමියට සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ, බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට මේ අපින් කරන්න ඕන කරන හොඳ යුතුයකම. නායකහාර මුලින්ම මතක් කරා උන්වහන්සේගේ ඉතිහාසයේ මේ මළුව පිරිච්ච එකම දවස කියලා. පින්නතුනි, කොහෙත් එහෙමයි. හැම තැනම පන්සලේ නායක හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මගේ පන්සල් ඉතිහාසෙ පොඩි හාමුදුරුවනේ මේ ආපු වැඩිම සෙනග කියලා. කොහොමත් මං අද තව බණ දෙකක් තියෙනවා. ওই දෙක ඉවරනකොට 30000කට විතර අද දවසට බණ කියලා තියෙනවා. මෙතන 2000ට වැඩිනේ කොහොමත් නේ. මොන 2000? එතකොට මේ පෙර රජවරු මේ පිම්බිම් හදනකොට, විහෙර විහාර ගොඩනගනකොට, විහාර කර්මාන්තේ කරනකොට රජවරු හිතන්න ඇති අවුරුදු 5000ක් කල් සම්බුද්ධ ශාසනය පවතිනකම් මේවට මිනිස්සු වෙන්න ඕනේ. මේ වගේ මිනිස්සු බණ අහන්න ඕනේ. මිනිස්සු ධර්මයේ වැළඳ ගන්න ඕනේ. මතක තියාගන්න, ඔය මේ ධර්මයේ ශාසනය සවුන්ඩ් කරන මහත්තයාට කියන්න මේක කො වැඩි කරා යා. මට දැනෙන විදිහක් දන්නේ නැහැ. මේ ධර්මය බබලෙන අවදිය, සම්බුද්ධ ශාසනය ව්‍යාප්ත වන අවදිය. ඒ නිසා තරුණ මහත්තුරු බණ අහන යුගය, සත්පුරුෂ
පුරුෂ දරු ධර්මානුකූලව හැසිරෙන්න උත්සාහ කරන අවධිය හොඳට මතක තියාගන්න. මේ එකක්වත් අහම්බ නෙමෙයි. එනත් මේ මොකේ ආශ්චර්යද? මේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යය. මේ තමයි ධර්මයේ හාස්කම. ධර්මයේ ගුණ කියන තැන කියනවා සම්දිට්ඨිකෝ. අහලා ඇති. මොකක්ද? සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ගුණ අස්පනා පිට ප්‍රතිඵල එළඹෙන සුළුයි. ධර්මයේ ගුණ අස්පනා පිට පෙනෙන සුළුයි. ඒ නිසා සංසාරේ අප්‍රමාණ විදිහට පින් කරලා ඇති. මේ පිම්බි මේ වෙනකොට කී වතාවක් බුදු ගුණ කියලා උත්තමයන් වහන්සේලා කෙලෙසුන් නැසලා මෙතන රහත් වෙලා නැද්ද? රාජ මහා මාත්‍යවරු මෙතන කොච්චර වැඳලා කෝටි ගණන් බුද්ධ පූජාව තියලා තිබෙන තුනේ. මිනිස්සු මෙතන දකින්නකොට ඇහෙනකොට ඇතුල් වෙනකොට පළවෙනි වැලි කැටේ කසාගලින් පෑගෙනකොට මිනිස්සුන්ට මතක් වෙනවා මේ රජවරු වැඳුම් පිදුම් කරපු භූමිය. ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවට හිතාගෙන වැඳුම් පිදුම් කරපු භූමිය. ඒ නිසා මතක තියාගන්න. සංසාරේ කවදානම් පින්නතුනි අපි ආයේ මේ වගේ පිම්බෙමක ඉඳගෙන බණ අහන්නද? සංසාරේ කවදානම් මේ වගේ තැනක ඉඳගෙන පින්නතුනි ධර්මය ශ්‍රවණය කරන්න ඔය මොකවත් ඕනේ නැහැ. සංසාරේ කවදානම් ආයේ අපි මිනිස්සු වෙලා උපදින්න. මම මුලින් අර ගාථාවක් උද්දෘත කරා. අහන්න සබ්බ පාපස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව, සියලු බුදුවරුන්ගේ අවවාද. මොකද්ද බුදුවරු කියන්නේ? මොක නැතත් කමන්නේ මේ දෙක මතක තියාගෙන අද මෙතන යන්න. වෙනදට මට දැන් දවස් 4කට කලින් වෛද්‍යවරු කිව්වා බණ කියන එක නවත්තන්න කියලා. කිව්වත් කමන්නේ විනාඩි 45කට වඩා කියන්න එපා කිව්වා. නවත්තන්නම කිව්වා. අද කොහොමද මම මෙතෙන්ට ආවේ නැත්තම්? මතක තියාගන්න. නැසලා උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. පැහැදිලිද මං කියන්නේ? බුදුවරු අපිට උගන්වනවා සියලු පව් නොකළ යුතුයි. ඒක හරි විශිෂ්ට ඉගැන්වීමක්. සියලු පව් නොකර ඉන්න පුළුවන් මොන ආත්මෙද? බල්ලොන්ට පුළුවන් ද සියලු පව් නොකර ඉන්න? බෑ. සියලු පව් නොකර ඉන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඊට පස්සේ උගන්වනවා කුසලස්ස උපසම්පදා. බුදුරු කියනවා කුසල් විතරක් වඩන්න. ඕක කරන්න පුළුවන් මොන ආත්මෙද? දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ඒ ඉතින් කරන්නේ නැත්තේ. ඔය දෙක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතර නම් සියලු බුදුවරු නම් මේවා උගන්වලා තියෙන්නේ. ඔය දෙක කරන්න එපා. අකුසල් කරන එක නවත්තන්න. කුසල් යට ගහන එකත් නවත්තන්න. සියලු පව් නොකළ යුතුය. කුසල් විතරක් ඉස්මතු කළ යුතුය. මේ දෙක විතරක් කරන්න පුළුවන් ආත්ම භාවය ලැබිලා තියෙනකොට අපේ තරුණ මහත්තුරු මේ අම්මලා තාත්තලා මේවා ඉතින් තේරෙයි හොඳේ පහු වෙනකොට. ඔබ එහෙම දැම්ම ගානකුත් නැහැ මෙහෙම කිව්වට. බුදුහාමුදුරුවෝ උගන්වපු
කොහොමද මිනිස්සුන්ට පින්නතුනි පව්පින් තේරෙන්නේ ව්‍යාධියටපත් වුණාට පස්සේ. පව්පින් තේරෙන්නේ ජරාවටපත් වුණාට පස්සේ. ජරාවට ව්‍යාධියටපත් වුණාට පස්සේ කටවල් බහිනවා. පැහැදිලිද? මේ අර ගණන්කාරකම් තියෙන මිනිස්සු ඉන්නවද නැහැ? ඒ කියන්නේ ඔය පොඩි පොඩි සද්ද බද්ද දාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න. මම උදෙත් කිව්වා දෙවිනෝරක් ටිකක් කසල්නේ. ටිකක් නෙමෙයි හොඳටම නේ. අර කොල්ල දෙන්නටත් වෙඩි තිබ්බ දේවාල ඉස්සරහ. මං කිව්වා මම ඔය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට මේ චණ්ඩි කියලා කියන්නේ ගහගන්න බෑ. ඔය ඔහොම තමයි. ඉඳගෙන ඉන්නකොට ගිහිල්ලා වෙඩි දිනනවා පිටිපස්ස බලන් ඉන්න වෙලාව කපනවා. එහෙම නැත්තම් ගුටි ගන්න බෑ. ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. දෙපැත්තෙන් අපි පොඩි පැටවුනේ කිහිල්ල ගහගත්ත හැකි අපිට එහෙම. ඔය පිටතට මේ කට වචනේ භාවිතා කරනකොට ඒ කියන්නේ මේ ව්‍යාධියට ජරාවටපත් වෙන්න කලින් අපි කට විතරක් ගමු. කට පාවිච්චි කරන්න ඕන මොකේද? කට හම්බෙලා තියෙන්නේ මේ කසාවල තියෙනවද? වැඩිහිටි සමිතිය තියෙනවද? පුළුවන් නම් තමයි බස් ටිකක් අරගෙන මේ කට්ටිය යවන්න මේ. අර රාජගිරිය වික්ටෝරියා එක බලන්න. ඔතන පාර්ලිමේන්තු හැපැත්තේ තියෙන අබ්බගාත නිවාස. ඔය වැඩිහිටි සමිතිය වලින් ගිහිල්ලා යන්න ඕවට. ගිහින් කියන්නේ එහෙම නෑ උන්ගේ කර්ම කියලා. හොඳයි. කැන්සර් හොස්පිටල් එකට යන්න. ගිහින් බලලා තක්සේරු කරන්න ඕනේ ඇත්තටම මේ කට තියෙන්නේ මොකටද කියලා. පින්නුදුනේ අපිට හොඳට කතා කරන්න පුළුවන්කම තියෙන එකේ එකදු අකුසලයක්වත් කරන්න එපා. කරන තරමක් පව් කරන්නේ මොකෙන්ද? දැන් මේ බෙන්නුදුන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? කොහොමද දෙකකට වැඩි? එතන එක අම්මා කෙනෙක් හරි ඉන්නවද? මේ පැතුල බොනවද නැහැ? සහතික මහන් ඔය නෑ අනෙක් පැත්තේ වල හරියට කසිප්පු හරනේ තියෙනවා ඒක. මෙහෙ නැතුවද? මෙතන ඔයත් ඔය රියැක්ෂන් දාන විදිහට මට තේරෙනවා මුළු සේරටම වඩා මෙහෙ අරක්කු තියෙනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මෙතන එක අම්මා කෙනෙක්වත් නැතුව ඇදී එක අම්මා කෙනෙක්වත් ඉන්නවද වේසි කියලා බණුම් ආපු නැති? මේ පැත්තේ අර බොන්නේ දින්ද සමාට්ටේ අඩු වෙති. පින්නතුනේ දැන් මේ අම්මලා හදවතට තට්ටුවක් දාලා අහන්න. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? අල්ලපු ගාල මිනිස්සු බයිනවද? පාරේ යන මිනිස්සු බයින්නේ කවුද බයි? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. නැද්ද? මොන බණුන් දෙති හැටි තඩි ගහලා ඇති. තඩි ගහනවා කියන්නේ ගහනවා කියන එක. එතකොට දැන් මේ තාත්තලා කල්පනා කරන්න ඕනේ. එනදුනේ මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මිනිස්සු මේ ගම්වල බස් පිටින් ලෑස්ති කරගෙන මේ ඉසලෝකේ නැති තැන් වලට යන්න හදනවා මේ පුදුම විදිහට මේ ගිහිල්ලා පිටත් දහමක් කරගන්න ඕන කියලා. කොහෙවත් යන්න කලින් පවුල පන්සල වගේ කරගන්න. පුරුදු වෙන්න. හෙට ඉඳන් ගෙදර තෝ කියලා කතා කරන එක නවත්තන්න. පුළුවන්. ගෙවල් වල කටවල් ඇරියොත් මොනවද කියලා? අපූර්වට දරුවන්ට අම්ම කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ?
දැන් අම්මලා තාත්තලා ඉඳගෙන කල්පනා කරන්න ඕන මම දවසට කී පාරක් මගේ ළමයිට කුණුහරුපෙන් බයිනවද? ඒ තමන්ගේ ලේම් වශයෙන් ජාතක කරපු දරුවන්ට කුණුහරුපෙන් බයින්න. ඒක කොච්චර අසිස්තද? ඊට පස්සේ මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ලංකාවේ හරියට දික්කසාද වෙනවනේ. හරියට පෞල් ප්‍රශ්න. ඊපෙරේද ළමයි කාවෙන පිරිවරට මම ඇහුවා කොල්ලගෙන් මොකද පුතේ ආවේ නැත්තේ? එතකොට කියනවා හම්දුරනේ තාත්තා අම්මට ගහලා අම්මා ඉස්පිරිතාලේ උයන්ඩ කවුරුවත් හිටියේ නෑ. මේ පැතිවල කොච්චරව තියෙනවද? කොහෙන් නිවන්ද පින්නතුනේ? මේ පවුල පන්සල වගේ තියෙන්න ඕන අහලා ඇති මං හිත. මම මේවා මේ කියන මට මතකත් නෑ මම මේවා කීපාරක් කියලා දෙනවද කියලා. ඇයි මෙච්චරම කියන්නේ? මේ වගේ තියෙන වැදගත්කම දන්න හින්දා. දෙමව්පියෝ පුරුදු වෙන්න. වෙනදට කට ගැනීම මේ කියන්නේ. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. එපින් දිවේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න. තරුණ තරුණියෝ අපේ අම්මලා තාත්තලා සත්පුරුෂ බින්නතු හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. ඔකට හේතුවක් තියෙනවා. මිනිස්සුන්ගේ හිත කැඩෙන්නේ, රිදෙන්නේ, කේන්තියන්නේ ව්‍යාපාදය විශ්ෙන්. ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? ඔයා කියලා බයින්නට කේන්ති යනවද? යන ගමන් කාට හරි තාතෝ කියලා බයින්නව බලන්න. වචනේ තියෙන බරපතලකම වචනවලට පුළුවන් පින්නතුනේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය හික්මවට පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්නත් එපා. කුණුහරුපයක්වත් කියන්න එපා. මෙහෙම දේශනා කරන්නේ අපූර්වට සමහර අම්මලා දරුවන්ට කියනවා. කියන්නේද තොපි හදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. කාටද කියන්නේ? දරුවන්ට. වෙනතුනේ තාත්තා අර දැන් මේ හොඳට කෙල් මොකද්ද කෙල්ලා නෙමෙයි බොනෝ කියවනේ. දැන් මෙහි ඉන්න කසාගල ඉන්න වීරෝධාර තාත්තලා කල්පනා කරන්න ඕනේ. අනේ මොන තාත්තද? අපූර්වට පාරේ එනවනේ කෙලලා විද්‍යාවක්වත් නැතුව. පොලිසිය වුණත් පොලිසියට ටෝක් කරනවා බීලා නැහැ කියලා. කඩුල්ලෙන් ඇතුළට ගියපුවම ඉසලෝකෙන් නැති වෙරි මතු වෙන්නත් මොන්න පිරිමි ගමන්ද? අරකට පලිය කවුද? දරුවෝ බිරිඳ. සම්මතක තියාගන්න මේ තාත්තලාට කියන්නේ ඔය මහා මේ ඔම්බල්ලේ කෙනා ඊයේත් එහෙමයි. ඔය හිටවා ඔය මම දෙමව්පියන්ට කියන්නේ දෙමව්පියන්ගේ ලොකු වගකීමක් තියෙන්න ඕනේ. මේවා හදන්න පින්නතුනේ එක පැත්තකට බන කියලා නෑ. දැන් මට ඔය ඉස්කෝලවලින් කතා කරනවා දේශනාවලට මං කියනවා ඉතින් අම්මා තාත්තා එනවනම් විතරක් එනව නැත්නම් ළමයිට බන කියලා වැඩක් තියෙනවද? ඔව් මොහොමඩියට චූ කරනවා. ඔව් මගේ අත්දැකීමෙන් කියන්නේ කැරක් කරගෙන ධර්මාසනයට ඇල්ලුවා එකපාරක් කරගෙන. ඉතින් පින්නතුනේ බල්ලෝනේ මතක් වෙච්ච හින්දා කියන්නේ. එතකොටම ළඟ හිටපු කොල්ලෙක් ගැහුවා පින්නතුනේ බල්ලට. ඒ සංසාරේ කරපු පව්වලට බල්ල වෙලා උපදිනවනේ.
දැන් අපි මොකටද උන්ට ගහන්නේ? එනිසා කුරා කූඹේ කොටවත් හානි කරන්න එපා. තාත්තලා අම්මලා හොඳට මතක තියාගන්න. කවදාවත් දරුවෝ ඉස්සරහ කුණු අරපයක්වත් කියන්න එපා. කවදාවත් බිරිඳට දරුවන්ට වෙරි පෙන්වන්න එපා. ඒකෙන් පෞරුෂය හීන සමාජයක් බිහි වෙන්නේ. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලලු තියෙන. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට ගහනවා. දන්න කාලේ ඉඳන් ගෙදර කුණු අරප කියනවා. ඉවසන්න බැරිම හින්දා යන්න ගියාලු. ගොඩක් ළමයින්ට ගෙවල් හිසරදයක් වෙලා තියෙනවා. ඇයි? ගෙවල් වලින් තියෙන ප්‍රශ්න පීඩන දරුවන්ගේ තත්ත්වය අඳුරන්නේ. අවුරුදු 15 16 ආවට පස්සේ දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ ළමයා කියන දේ අහන්න. සමහර විට ප්‍රශ්නේ තියෙන්නේ අපි ගාව. අර බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා පින්වතුනි. ඒක ඉස්කෝල ගුරුවරියා. ඔය ඉස්කෝලවල මේක හරියට තියෙනවනේ. ළමයි 35ක් 40ක් විතර ඉන්නවා. ඉගෙන ගන්න අපහසුකම් තියෙන ළමයි ඉන්නවනේ. මෙතන ඉන්නවත් ඇති හැම ගුරුවරු කරන්න දෙයක් නැහැ කියලා දානවා. මේ දෙමව්පියන්ට ගෙන්නලා කියනවා මේ ළමයන්ට මෙයාලත් එක්ක එකට යන්න බෑලු. කියන්නේ නැද්ද? අර ඒ හින්දා එක්ක වෙනම පන්තියකට දානවලු නැත්තම් විශේෂ අධ්‍යාපනයට යොමු කරන්න. අම්මට කියලා මනෝවෛද්‍යවරයෙකුට පෙන්නලා බෙහෙත් තරම් දෙන්න කියලා. කොල්ලා කියලා මට පිස්සු නෑ මට බෙහෙත් බොන්න බෑ. පස්සේ ගුරුවරිය කියනවා දරුවට පුතේ මම බෙහෙත් ගෙනාවා. බලන්නකො තියෙන කාරුණිකකම. ළමයිට හොරෙන් ගුරු කාමරයට ගිහිල්ලා මගේ බෑග් එකේ බෙහෙත් කාඩ් එක තියෙනවා. පෙත්ත බීලා එන්න. දවසකට කරා. යනකොට කොල්ලට කියනවා එන ගමන් මගේ තේ බෝතලෙන් තේ එකක් දාගෙන එන්න. දවස් 10ක් 15ක් යනකොට කොල්ලා හොඳයි. පස්සේ ගුරුවරයා අම්මට කතා කරා. "ඕ මම බෙහෙත් දුන්නා දැන් හොඳයි." අම්මට පුදුමයි. අම්මා කොල්ලගෙන් අහනවා "පුතේ ඇත්තටම බෙහෙත් බිව්වද?" ටීචර් බෙහෙත් ගෙනාවා. මට බොන්න කිව්වා. එනකොට තේ එක ගේන්න කිව්වා. මම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දාලා ටීචර්ට දුන්නා. ලෙඩේ හොඳයි. කාටද ලෙඩේ තිබ්බේ? ප්‍රශ්නේ තියෙන්නේ අපි ගා. දෙමව්පියෝ කියනවා දරුවෝ දඩබ්බරයි. කියන්නේ කරලා අවුරුදු ගාන කොල්ලා කියන දේ අහන්න. බලනකොට බඩේ ඉන්නකොට කුණුහරුප්පල්ලා තියෙන්නේ නැද්ද? ඕනතරම් බඩදරු අම්මලා කියලා දෙනවා. හාමුදුරුවනේ මේ කොල්ලා බඩේ ඉන්නකොටත් ගහවලු. කසනවා. හරියට පීඩනේ හිංසනේ. මම මේ තරුණ මහත්තුරුන්ට මේ පණිවිඩය දෙනවා. කසාද බැඳලා නම් කරන්න දෙයක් නැහැ. බැඳලා නැත්තම් මේ කියන දේවල් ටිකකට එකඟ වෙන්න බැයි නම් බඳින්න එපා. ජීවිතේ අනේකට ගරු කරන්න